හරි ඔයගොල්ලෝ ඉස්සෙල්ලා PowerPoint එක open කරගන්න. එතෙන් blank presentation කියන එක click කරන්න. මම ඉතින් මෙතන ඔයගොල්ලෝ උදාහරණයක් විදිහට ඔන්න මෙතන කැමති එකක් ගහගමු බා මම නිකන් උදාහරණයකට වගේ මේක ගහුවේ. ඒ ඕන මෙතන මේ ක්ලික් කරලා ඕන දෙයකට ඇදලා දාගන්න පුළුවන්. මම මෙතන ටයිප් කරගන්නවා. ඕන්ගේ මෙතන අකුරු ලොකු පොඩි කරන්න මේ ක්ලික් කරලා මෙතන ලොකු ඒ අකුරු එවුවොත් එහෙම ලොකු වෙනවා. පොඩි ඒ අකුරු එවුවොත් එහෙම පොඩි වෙනවා. හරි ඒ දෙක ගහන ඉන්නවසේ පොඩ්ඩක් මම මේක එතන පොඩ්ඩක් හදා ගන්නවා. හරි. දැන් අපිට මේ කොලේ ඉවරනේ. ඔයගොල්ලෝ දැන් මෙතන තව අපිට කොලේකට යන්න වෙන ඉන්සර්ට් වලට ගිහලා නිව් සයිට් වලට ගිහලා දුන්නා පස්සේ මෙතන තව නිව් සයිට් එක ඕපන් වෙනවා. හරි ඒකෙත් මේ විදිහට කොට්ටියක් ඇදලා දෙනවා. ඕන්න ඕන නම් ඒව ටික අයින් කරගන්න පුළුවන්. එතන රයිට් ක්ලික් කරලා මෙන්න කට් දීලා. මෙතන ඕන්ට ඉන්සර්ට් වල ගිහිල්ලා ඔයගොල්ලෝ මෙතන ඉන්සර්ට් වල ටෙක්ස්ට් බොක්ස් ගිහිල්ලා එතන කොටුවක් ඇදගන්න. ඊපස්සේ ඔයගොල්ලෝ ඉතින් ටයිටල් එක උනේ මාතෘකාවට හරියන්න වචන ටික ටයිප් කරනවා. හරි මම ඒවල කම්පියුටර් පාස්ට් එක ටයිප් කරගත්තා. ඊට පස්සේ ඕගොල්ලෝ මේක රූපයක් දාන්න ඕනත් එහෙම ඉන්සර්ට් වල පික්චර් වලට ගිහිල්ලා ඔයගොල්ලෝ ලැප් එකේ තියෙන ෆොටෝස් ගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ ඔන්ලයින් පික්චර් ගිහිල්ලත් ගන්න පුළුවන්. දැන් මම දැන් ටයිප් කරගන්නවා මෙතන සර්ච් බාර් එකේ. ඊළඟට දැන් මෙතන රූප ආවා. ඕන දැන් මෙතින් ඕන එකක් සිලෙක්ට් කරලා දෙපාර ක්ලික් කරාම මේක මෙතනට ඩවුන්ලෝඩ් වෙනවා. හරි ඔයගොල්ලන්ටත් ඒක මේ වටෙන් ඇදලා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ වගේ ඔයගොල්ලන්ට පින්තූර දාන්නත් පුළුවන්. තව ඔයගොල්ලන්ට කියන්න ඕන දෙයක් තමයි මෙතන ඩිසයින් වලට ගිහිල්ලා එතන ෆෝමැට් බෑග්ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ මෙතන කලර් එහෙම ඕන තරම් දාගන්න පුළුවන්. කැමති කලර් එකක් සිලෙක්ට් කරලා ඕනේ මේක ලස්සන කරගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ මෙතන හදපු ඒවාක් තියනවා ගන්න. මම ඔයගොල්ලෝ එකක් අරන් පෙන්නන්න. දැන් මම මේක දැම්ම කියන්නකො. එතකොට මේ වගේ එකක් තමයි එන්නේ. එනවාද? ඔයගොල්ලෝ අකුරු එහෙම ඩිසයින් කරගන්න ඕන නම් මේ අකුරු ටික දින කොටු ක්ලික් කරලා ඕම් වලට ගිහිල්ලා මෙතන ඕනේ ඇද කරන්න පුළුවන්. යටින් ඉලක්ක ඇද ගන්න පුළුවන්. පාට වෙනස් කරන්න පුළුවන්. හයිලයිට් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ කැමති දෙයක් කරගන්න පුළුවන්. තව දෙයක් තමයි ඇනිමේෂන්. මම ඔයගොල්ලෝ එකක් කරලාම පෙන්නන්න. ඕනේ මේ ෆොටෝ එකට ඇනිමේෂන් එකක් දාන්න ඕන. ෆොටෝ එක සිලෙක්ට් කරලා මෙතන ඕනේ ඇනිමේෂන් එකක් ඔයගොල්ලෝ දාගන්න පුළුවන්. මෙතන දැන් ඒ ඊතල ක්ලික් කරොත් මෙතන ගොඩාක් ඇනිමේෂන් තියෙනවා. ඔයගොල්ලෝ කැමති එකක් දාගන්න. දැක්කද ඔයගොල්ලෝ පේනවා මේක දැන් මේක උබුත් එහෙම තව ඔයගොල්ලෝ මේ පිටුවට ඇනිමේෂන් එකක් දාන්න පුළුවන්. ඒකට ට්‍රාන්ස්ලේෂන් වලට ගිහිල්ලා එක්කනේ සම්පූර්ණයෙන් බලන්න ඕන. F5 ඔබලා ස්පේස් එක බලන්න. F5 ඔබද්දි
මවුස් එකෙන් ක්ලික් කරද්දි මේ වගේ ඒගොල්ලෝගේ දාපු ඇනිමේෂන් ටික පෙන්වනවා. ඔකන් මේක සේව් කරන්න ඕන නම් ෆයිල් වලට ගිහිල්ලා සේව් වලට ගිහිල්ලා ඔන්න කැමති ෆෝල්ඩර් එක සිලෙක්ට් කරලා සේව් කරන්න පුළුවන්. මම දැන් කම්පියුටර් පාස් කියනම සේව් කරනවා. මේ විදිහට තමයි PowerPoint වලින් සරල ප්‍රසන්ටේෂන් එකක් හදාගන්නේ. ඔයාලට මේ වගේ තවත් කම්පියුටර් PowerPoint වීඩියෝ ඕන නම් channel එක subscribe කරන්න. එහෙනම් හැමෝටම goodbye.